මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විසිතුරු මාළු ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරන් මම ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ගොඩක් අය ඇති කරන්න කැමැත්තක් දක්වන ඉතාම ලස්සන මාළු වර්ගයක් වෙන මේ ගෝල්ඩ් ෆිෂ් මාළු ගැන. හොඳයි යාළුවනේ අපි බලමු එහෙනම් මේ ගෝල්ඩ් ෆිෂ්ලා ගැන අපිට මොනවද දැනගන්න තියෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නම් ගොඩාක් දුරට අපිට දැක ගන්න ලැබෙන ගෝල්ඩ් ෆිෂ් වර්ග කිහිපයක් ගැන. ඉතින් යාළුවනේ ගොඩ දෙනෙක් ඇති කරන්න ආස වර්ගයක් තමයි ඔරන්ඩ කියන වර්ගය. ඔරන්ඩ වර්ගයේ ගෝල්ඩ් ෆිෂ්ලා දැන් ඉන්නවා මාකට් එකේ. ඊට අමතරව යාළුවනේ කැලිගෝ කියලා වර්ගයක් ඉන්නවා. ඊට අමතරව රැන්චෝ කියලා වර්ගයක් ඉන්නවා. ආයි සුබංගි කියලා වර්ගයක් ඉන්නවා. යාළුවනේ පර්ල් ස්කේල් කියලා වර්ගයක් ඉන්නවා. ආයි බ්ලැක් මෝ කියලා වර්ගයක් ඉන්නවා. ඉතින් මීට අමතරව තව වර්ග ගණනාවක් ඉන්නවා ගෝල්ඩ් ෆිෂ් එකේ. නමුත් ඇක්වේරියම් වල මේ වෙද්දි ගොඩක් දුරට අපිට දැක ගන්න ලැබෙන වර්ග ටිකක් විතරයි මම මෙතන කිව්වේ. මීට අමතරව යාළුවනේ ලංකාවේ තව වර්ග ගණනාවක් ඉන්නවා ගෝල්ඩ් ෆිෂ් ලගේ. ඉතින් මම මේ වර්ග ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. එකිනෙක වර්ග ගැන මම දැනට සාමාන්‍ය ගෝල්ඩ් ෆිෂ්ලා ගැන තමයි මෙතන ඔයාලට විස්තර කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මුලින්ම මේ ගෝල්ඩ් ෆිෂ්ලාගේ ශරීර වර්ධනය ගැන පොඩ්ඩක් බලමු. සාමාන්‍යයෙන් හොදින් ගන්න ගෝල්ඩ් ෆිෂ් මාළු අඟල් 4ත් 6ත් අතර වගේ ප්‍රමාණයට වර්ධනය වීමක් වෙනවා. ඉතින් මෙයාලා ගෑනුසුතු පිරිමිසු දෙගොල්ලන්ගේම ශරීරයේ බොහෝ දුරට ඒ වගේ ප්‍රමාණයට වර්ධනය වීමක් වෙනවා. හැබැයි ගෑනුසුතාගේ ශරීරයේ පොඩ්ඩක් පිරිමිසාගේ ශරීරයට වඩා මහතින් වැඩි. මම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. මේ ගෝල්ඩ් ෆිෂ් ගෑනුසුතු සහ පිරිමිසු වෙන් කරගන්නේ කොහොමද කියලාත් වෙනම වීඩියෝ එකකින්. හරි. ඉතින් පිරිමිසාගේ ශරීරය ගත්තොත් එහෙම ගෑනුසුතාගේ ශරීරයට ටිකක් මහතින් අඩු ශරීරයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. හරි අපි තවත් ලක්ෂණ තියෙනවා ගෑනුසුතු පිරිමිසු වෙන් කර ගැනීමේදී බලන්න ඕන. අන්නේ ලක්ෂණ ගැනත් මම වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. ඊගාට යාළුවනේ මම ඔයාලට කියන්නම් ගොඩක් දිනට තියෙන ගැටලුවක් ගැන. මේ ගෝල්ඩ් ෆිෂ්ලා ෆිෂ් බෝල් එකක ඇති කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම ෆිෂ් බෝල් එකක ඇති කරන්න පුළුවන්. හැබැයි යාළුවනේ ලොකු මාළු ප්‍රමාණයක් දාන්න යන්න එපා. ෆිෂ් බෝල් එකක් ගත්තොත් එහෙම කුඩා ෆිෂ් බෝල් එකකට ගොඩක් මාළු දාන්න යන්න එපා. එහෙම නොතින් ගෝල්ඩ් ෆිෂ්ලා මැරෙන්න පුළුවන්. ඒක නිසා ඔයා ලොකු ෆිෂ් බෝල් එකක් මිලදී ගත්තොත් එහෙම ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් හෝ දෙකක් උපරිම වගේ දාන්න. ඒ වගේම තමයි යාළුවනේ මතක ඇතුව ඒකට ඔක්සිජන් එකතු කිරීමක් කරන්න. මොකද මෙයාලට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ඔයා මාළු ටැංකියක උනත් ගෝල්ඩ් ෆිෂ්ලා හදනවා නම් මතක ඇතුව මෙයාලට ඔක්සිජන් දාන්න. ඔක්සිජන් නැතුව ටිකක් හදන්න අපහසුයි ගෝල්ඩ් ෆිෂ් මාළු. ඉතින් ඔයාට සිමෙන්ති ටැංකියක වගේ ඇති කරනවා නම් සමහරක් අවස්ථාවල ජෝඩුවක් හෝ ජෝඩු දෙකක් වගේ සිමෙන්ති ටැංකියක ඉන්නවා නම් ඔක්සිජන් නැතුණත් සමහරක් විට යාලට ඉන්න පුළුවන්කම ලැබෙන්න ඇති. හැබැයි යාළුවනේ වීදුරු ටැංකියක වගේ ඇති කරනවා නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් දාන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔක්සිජන් දාන්න කියන එක. මොකද මෙයාලට ඔක්සිජන් අත්‍යවශ්‍ය වෙන නිසා. ඒ වගේම තමයි යාළුවනේ ඔයා ෆිෂ් බෝල් එකක හැදුවත් එහෙම නැත්නම් මාළු ටැංකියක ඇති කරත් නිතර ඔයාගේ මාළු ටැංකිය අස් කරන්න. මොකද ගෝල්ඩ් ෆිෂ්ලාට හොඳ පිරිසිදු වතුර අවශ්‍ය වෙනවා. ඔයාගේ ටැංකියේ වතුර අපිරිසිදු නොතින් එහෙම මෙයාලට විවිධාකාර ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. නිසා යාළුවනේ නිතර මාළු ටැංකියව අස් කරන්න. ඔයාට අස් කරන්න කරදරයි නම් ඔයාගේ මාළු ටැංකියේ ෆිල්ටර් එකක් භාවිත කරන්න. ගෝල්ඩ් ෆිෂ්ලාට ෆිල්ටර් එකක් දැමීම ඉතාම හොඳයි. ෆිල්ටර් එකක් දාලා තියාගන්න පුළුවන් ඔයාට. ෆිල්ටර් එකක් දැම්මත් යාළුවනේ සතියකට සැරයක්වත් මාළු ටැංකියේ වතුර භාගයක්වත් අඩු කරලා අලුත් වතුර භාගයක්වත් එකතු කර ගැනීම කරන්න. එහෙම වුණොත් ඔයාට ගොඩක් කල් මේ ගෝල්ඩ් ෆිෂ්ලා ඇති කර ගැනීම හැකියාව තියෙනවා. අපි බලමු යාළුවනේ මෙයාලා කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා. මෙයාලගේ ජීවිත කාලය ගත්තොත් මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 5ත් 7ත් අතර වගේ ප්‍රමාණයක් ජීවත් වෙනවා. සමහරක් විට ඊටත් වඩා වැඩි කාලයක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. ඔයා හොඳට මෙයාලා රැක බලා ගත්තොත් එහෙම මෙයාලා අවුරුදු 4ට වඩා වැඩි කාලයක් වුණත් ජීවත් වෙන්න පුළුවන්. මම අර කලින් කිව්වාගේ ටැංකියේ වතුර ගැන ඉතාලම සැලකිලිමත් වෙන්න. මොකද වතුර අපිරිසුදු වුණ ගමන් ගෝල්ඩ් ෆිෂ්ලා ඉක්මනින් මැරෙන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් ඊගාවට බලමු යාළුවනේ මේ ගෝල්ඩ් ෆිෂ්ලා ඇති කරනවා නම් මෙයාලට දෙන්න පුළුවන් කෑම වර්ග මොනවද කියලා. ඉතින් යාළුවනේ ගෝල්ඩ් ෆිෂ්ලාට දෙන්න පුළුවන් කෑම වර්ග ගණනාවක් මාකට් එකේ තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් සහ ටිකක් මිල අඩු කෑම වර්ගයක්. හැබැයි මිල අඩු නට මේකේ කෑම වර්ගය කිසි ගැටලුවක් නැහැ. ගෝල්ඩ් ෆිෂ්ලාට ඉතාම හොඳ කෑම වර්ගයක් මේකත්. ඉතින් මම ගොඩක් දුරට මේ දෙන්නේ ටිල් කියන කෑම එක. ඉතින් ටිල් කෑම එක යාළුවනේ ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන් මාකට් එකෙන්. ඒ වගේම මේක මාළු වගේ වර්ධනයටත් හොඳයි. අනිත් මීට වඩා ගණන් වැඩි හොඳ මාළු කෑම වර්ගයක් තියෙනවා මාකට් එකේ. නමුත් මේ ටිල් කෑම එක මම රෙකමන්ඩ් කරනවා හොඳයි කියලා. මොකද මමත් ගොඩක් කල් ඉඳලා මගේ මාළුන්ට ටිල් එක තමයි ලබා දෙන්නේ. ඉතින් මේ ටිල් එකෙත් යාළුවනේ ප්‍රමාණ කිහිපයක් තියෙනවා පැලට් එකේ සයිස් එක අනුව. ඉතින් මේකේ ටිල් 180, ටිල් 300, ටිල් 450, ටිල් 600
වගේ විවිධ ප්‍රමාණ වලින් ඔයාලට ගන්න පුළුවන්. ඇක්වේරියම් වල තියෙනවා විවිධාකාර ප්‍රමාණයේ ටිල් කෑම. හැබැයි යාළුවනේ ඔයාගේ මාළුවාගේ ප්‍රමාණයට ගැලපෙන්න ඔයා මාළු කෑම එක තෝරගන්න. ඉතින් යාළුවනේ ඔයාගේ පොඩි ගෝල් ෆිෂ්ලා නම් ඉන්නේ ප්‍රමාණයෙන් කුඩා ගෝල් ෆිෂ්ලා නම් මේ ටිල් එකේ තියෙනවා කුඩා ප්‍රමාණයේ මාළු කෑම. ඉතින් ඒ මම අර කලින් කිව්වාගේ අංක අනුව තමයි ප්‍රමාණ තීරණය වෙන්නේ. ඒකට ගැලපෙන ප්‍රමාණය ඔයා තෝරගන්න. ඇක්වේරියම් එකට ගියා නම් ඔයාට පෙන්නනවා ටිල් 180 කියන්නේ මොන සයිස් එකද, 300 කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ සයිසස් ඔයාට බලා ගන්න පුළුවන්. බලලි වෙලා ඔයාට ගැලපෙන ප්‍රමාණයේ මාළු කෑම එක තෝරගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මොන කෑම එක දුන්නත් ඔයා මෙයාලට කන්න පුළුවන් වෙන්න ඕන. මොකද ගොඩක් ලොකු කෑම වර්ග මෙයාලට දැම්මොත් එහෙම සමහරක් විට මාළුවා පොඩි නම් මාළුවට කන්න බැරි වෙනවා. එතකොටත් මාළු මැරෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ මාළුවට ගැලපෙන විදියට කෑම එකක් තෝරගන්න. මෙයාලට ගැලපෙන්නේ නැහැ යාළුවනේ. අර මම කලින් ගප්පි ප්ලේටින්ට වගේ දෙන කෑම වර්ග ගැන ඔයාලට කිව්වා ගැලැක්සි ටොම්බොයි වගේ. ඒ ගැලැක්සි ටොම්බොයි වගේ කෑම නම් මෙයාලට ගැලපෙන්නේ නැහැ. මෙයාලට ටිල් එක තමයි මම නම් ගොඩක් දුරට දාන්නේ. හොඳයි යාළුවනේ, අපි බලමු ඊගාට ගෝල් ෆිෂ්ලත් එක්ක එකට හදන්න පුළුවන් මාළු වර්ග මොනවද කියලා. මම මෙතන මුලින්ම කියන්න ඕනේ යාළුවනේ, ඔයා ගෝල් ෆිෂ් ඇති කරනවා නම් කවදාවත් ගෝල් ෆිෂ්ලා ඉන්න ටැංකියට ගුරාමි එහෙමත් නැත්නම් කැට් ෆිෂ්ලා වගේ මාළු දාන්න එපා. යාළගෙන් ගෝල් ෆිෂ්ලට හානිය ඇති වෙන්න පුළුවන්. උදාහරණයකට ගෝල් ෆිෂ්ලට ගුරාමි වගේ මාළු සමහරක් අවස්ථාවල කොටනවා. ඔයා දැම්මොත් එහෙම කැට් ෆිෂ්ලා වගේ මාළු කැට් ෆිෂ්ලා ඇඟේ වැදිලි වෙල්ල සමහරක් විට තුවාල ඇති වෙන්න පුළුවන්. ඒක නිසා යාළුවනේ ගෝල් ෆිෂ්ලා ඉන්න ටැංකියට කවදාවත් කැට් ෆිෂ්ලවත් ගුරාමි වගේ මාළුත් එකතු කරන්න එපා. සමහරක් අය ගෝල් ෆිෂ්ලා ඉන්න ටැංකියට දානවා යාළුවනේ කාෆ්ලා එහෙමත් නැත්නම් ඒන්ජල් වගේ මාළු. ඉතින් ඒන්ජල් කාෆ්ලා වගේ මාළු දැම්මොත් නම් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ගෝල් ෆිෂ්ලට. ඒ වුණාට යාළුවනේ මම නම් රෙකමන්ඩ් කරන්නේ ගෝල් ෆිෂ්ලා වෙනම ඇති කරන එක හොඳයි කියලා. මමත් ගොඩක් කලින් ඉඳලා ගෝල් ෆිෂ්ලා ඇති කරන්නේ වෙනම ටැංකි වල. ගෝල් ෆිෂ්ලාත් එක්ක වෙනත් මාළු මං එකතු කර ගැනීමක් කරන්නේ නැහැ. ඒ නිසා යාළුවනේ ඔයාලත් ගෝල් ෆිෂ්ලා ඇති කරනවා නම් වඩාත් හොඳම විදිය තමයි ගෝල් ෆිෂ්ලා විතරක් වෙනම ටැංකියක ඇති කරන්න. එතකොට ගැටලුවක් නැතුවට ගොඩක් කාලයක් ගෝල් ෆිෂ්ලා ඇති කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ ගෝල් ෆිෂ්ලා බිත්තර තමයි දාන්නේ, පැටව දාන්නේ නැහැ. ඉතින් යාළුවනේ බිත්තර දාන සමහරක් මාළු උදාහරණයක් විදිහට ෆ්‍රයිටර් එහෙම නැත්නම් ගුරාමි වගේ මාළු ගත්තොත් එහෙම යාළුවා පෙන කූඩුවක් හදනවා පිරිමිසතා විසින්. ආන්ගේ පෙන කූඩුව තුළ තමයි ගැන්ස්තා දාන බිත්තර තැම්පත් කිරීම කරන්නේ. හැබැයි ගෝල් ෆිෂ්ලා ගත්තොත් එහෙම යාළුවනේ ගෝල් ෆිෂ්ලා පෙන කූඩු සකස් කිරීමක් කරන්නේ නැහැ. මෙයාලා බිත්තර විසිරීමක් තමයි කරන්නේ. බිත්තර විසිරීමක් කරනවා. ඒකට අපි උපස්තරයක් දාලා ඉවරලයි බිත්තර වලින් පැටව වෙනකන් ඒක ආරක්ෂා කර ගැනීමක් කරගන්න ඕන. එහෙම නැතුව මෙයාලගේ පිරිමිසතා විසින් බිත්තර රැකීමක් කරන්නේ නැහැ. මම ඉදිරියේදී ගෝල් ෆිෂ් බෝ කිරීම සම්බන්ධ වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ගෝල් ෆිෂ්ලා බෝ කරනවා නම් පිරිමිසතා තියලා හරියන්නේ නැහැ. බිත්තර දැම්මට පස්සේ පිරිමිසතා විසිනුත් බිත්තර ආහාරයට ගැනීමක් කරනවා. ගෑනුසෙක් සාමාන්‍යයෙන් යාළුවනේ අවුරුදු දෙකක විතර වගේ වයසට පත් වුණාට පස්සේ තමයි බිත්තර දැමීම කරන්නේ. ඉතින් එකවරකට යාළුවනේ ගෑනුසෙක් බිත්තර 500ක් 1500ක් හෝ 2000 අතර වගේ ප්‍රමාණයක් දැමීම කරනවා. ඔයා ගෝල් ෆිෂ්ලා ඇති කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි වතුරේ pH අගය සහ මෙයාලට හිතකර උෂ්ණත්වය ගැන. ඉතින් යාළුවනේ ගෝල් ෆිෂ්ලාට හිතකර වතුරේ pH අගය විදිහට 8.4 අතර වගේ pH අගයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මෙයාලට හිතකර උෂ්ණත්වයේ විදිහට ෆැරන්හයිට් අංශක 68ත් 78ත් අතර වගේ ප්‍රමාණික උෂ්ණත්වයක් ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මං හිතනවා මෙතනින් ඔයාලා වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා, ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මං අදට මෙතනින් නතර වෙන්නම්. ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවනේ පල්ලෙහා සීනුවේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක බලා ගැනීම හැකියාව තියෙනවා. වීඩියෝ එක ගැන ඔයාලට හිතුන දේ වීඩියෝ එකට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ මේක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ටත් අතට මේ වීඩියෝ එක බලා ගැනීම හැකියාව තියෙනවා.